චිත්‍ර කතා පොතකින් පැනලා ඇවිල්ලා මෙන්න මේ ලෝකේ ජීවත් වෙන අපූර්ව කුරුල්ලෙක් ගැන තමයි අද මම ඔයාලට කියන්න හදන්නේ. ලේඩි ඇම්හර්ට්ස් කියන නමින් තමයි මෙන්න මේ ලස්සන කුරුල්ලව හඳුන්වන්නේ. වර්ෂ 1828 දී ලේඩි සාරා ඇම්හර්ට්ස් කියලා කෙනෙක් විසින් ලන්ඩන් වලට මෙන්න මේ සත්‍යව ගෙනහිල්ලා තියෙනවා. ඒ කාන්තාවට ගෞරවයක් දෙන්න තමයි මෙන්න මේ සතාව ලේඩි ඇම්හර්ට්ස් කියන නමින් නම් කරලා තියෙන්නේ. අපි මේ සතාව බලන එකපාරකින්ම මෙන්න මේ සතාට පුළුවන් අපගේ නෙත් වශී කරගන්න. ඒ තරම් විචිත්‍රවත් වර්ණ වලින් තමයි මේ සත්වය හැඩගැහිලා ඉන්නේ. ගැහැණු සහ පිරිමි සත්තු අතරින් වැඩියෙන්ම ලස්සනට පේන්නේ පිරිමි සතුන් තමයි. කොහොමත් මොන කුලයේ ගත්තත් පිරිමි සත්තු ගැහැණු සත්තුන්ට වඩා ලස්සනයි. ඒ ගැන කිසිම තර්කයක් නැහැ. තර්ක කරලා වැඩකුත් නැහැ. ගැහැණු සතුන්ට තියෙන්නේ දුඹුරු පාට වර්ණ වලට සමාන පියාපත්. අන්න ඒ හේතුව හින්දා පිරිමි සතුන් වගේ ගැහැණු සතුන් කැපිලා පෙනෙන්නේ නැහැ. පිරිමි සතාට පිහිටලා තියෙනවා මොනරගේ වගේම දිගු වරලසක්. මේ සතාගේ ඔළුව වටේට පිහිටලා තියෙනවා හරියට කප්පවුදු කරපු මල් වැටක් වගේ විචිත්‍රවත් වර්ණ වලින් යුතු පෙඳි. ඒක අපිට පේන්නේ හරියට ඩිස්ප්ලේ එකක් වගේ. දැක්ක ගමන් අපිට මේ සතාව පේන්නේ හරියට කාටුන් එකකින් අපේ ලෝකෙට පැනලා ආපු සතෙක් වගේ. චීනයේ ආශ්‍රිතව තමයි වර්තමානයේ මේ සතාව අපිට දකින්න පුළුවන්කමක් තියෙන්නේ. රාත්‍රී උදා වුණාන් පස්සේ ගස්වල නිදාගන්න මේ හුරතල් සත්වයා ගොඩක් වෙලාවට උඩින් ගමන් කරන්නේ නැහැ. ඒ කියන්නේ ගොඩක් උඩට පියාඹන්නේ නැහැ. මිනිස්සුන්ට දැක ගන්න ඉතාමත් අමාරු සත්වයෙක් තමයි මේ ඇම්හර්ට් සත්වයා. මොනරු වගේම මේ සතුනුත් ප්‍රජනන සමයේදී ගැහැණු සතාගේ ආකර්ෂණය දිනා ගැනීම සඳහා වර්ණවත් පියාපත් විහිදලා නටන්න පටන් ගන්නවා. මේ ලස්සන සත්වයාගේ ආහාර ගැන අපි කතා කරනවා නම් මෙන්න මේ සතාට කන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. සාමාන්‍ය කුරුල්ලෙක්ගේ ආහාර රටාවම තමයි මෙන්න මේ කුරුල්ලටත් පිහිටලා තියෙන්නේ. මේ සත්‍යව දැක්කම මට නම් මතක් වෙන්නේ අපේ ඉන්න මොනර සහ වලිකුකුලා කියන සත්‍යයන් දෙන්න. කොහොම වුණත් ඉතාමත් ලස්සන සත්වයෙක් කියලා තමයි මට නම් තේරෙන්නේ මෙන්න මේ සතාගේ වීඩියෝ දැක්කම. මිනිසාට සුලභව දකින්නට හම්බ වෙන්නේ නැති මෙන්න මේ වගේ අලුත් දේවල් දිනපතා දැනගන්න මගේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න.